ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදා ප්‍රධාන සටන් මෙහෙයුම් ආරම්භ කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කරලායි තියෙන්නේ. ඊශ්‍රායලය ටෙහෙරානයට පූර්ව ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසුව ට්‍රම්ප් ඇමරිකාවේ තීරණාත්මක මැදිහත්වීම එසේ ප්‍රකාශයට පත් කරන්නට යෙදුණා. ඉරාන ජනාධිපතිවරයාගේ නිවස සහ බුද්ධ්‍යංශ මූලස්ථානය ඇතුළුව ඉරානයේ පුරා ඉලක්ක 30කට අධික සංඛ්‍යාවකට මේ වන විට ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා. ඉරානී ශ්‍රේෂ්ඨ ආඩම්බර ජනතාවට මම කියමි. ඔබේ නිදහසේ හෝරාව අතළඟයි. ආරක්ෂිතව සිටින්න. ඔබේ නිවසින් පිටව නොයන්න. ඒ ඉතා භයානකයි. පිටත සෑම තැනකම බෝම්බ හෙළනු ඇත. ට්‍රම්ප් ඔහුගේ නිවේදනයේ සඳහන් කර තිබෙනවා. අපි පහරදී අවසන් වූ පසු ඔබේ රජය බාරගන්න. එය ඔබට බාර ගැනීමට සිදුවනු ඇති. මේ පරම්පරා ගණනාවක් තිස්සේ ඔබට ඇති එකම අවස්ථාව වනු ඇති. වසර ගණනාවක් තිස්සේ ඔබ ඇමරිකාවේ උදව් ඉල්ලා සිටියත් ඔබට ඒ කිසිදා නොලැබුණේ. අද රාත්‍රියේ මා කරන දේ කිරීමට කිසිදු ජනාධිපතිවරයෙකු කැමති වූයේ නැත. දැන් ඔබට අවශ්‍ය දේ ලබා දෙන ජනාධිපතිවරයෙක් සිටි. ඉතින් බලා සිටින්න. ඇමරිකාව අතිමහත් ශක්තිය යොදවා ඔබට සහාය දෙන්නෙමු යයිද එහි සඳහන් වනවා. ට්‍රම්ප් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවට සන්නද්ධ හමුදාවලට සහ පොලිසියට යටත් වන ලෙස හෝ මරණයට මුහුණ දෙන ලෙසට අනතුරු අඟවා තිබෙනවා. ප්‍රහාරය අතරතුර ඉරාන අධ්‍යාත්මික නායකයා වන අයතුල්ලා කමීනි ඔහුගේ මූලස්ථානයේ සිටියාද නැතහොත් එයින් ඔහුට තුවාල සිදු වී ඇතිද යන්න තවමත් අවිනිශ්චිතයි. ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ උත්තරීතර නායකයා ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති බවයි.